පෘථිවියේ සිට සැතපුම් 2,52,756ක කිලෝමීටර් 4,06,771ක වාර්තාගත දුරක් ගමන් කරමින් සඳ පසු කර ගිය ආටමිස් 2 ගගනගාමීන් මේ වන විට යලි සිය නිවස පෘථිවිය බලා පැමිණෙමින් සිටිනවා. ඔවුන්ගේ මෙම ආපසු ගමන සඳහා දින 4ක පමණ කාලයක් ගතවනු ඇති. ඒ අනුව අප්‍රේල් 10 වෙනිදා ඇමරිකාවේ වේලාවෙන් රාත්‍රී 20:07ට ඇමරිකාවේ බටහිර වෙරළට ඔබ්බින් වූ පැසිෆික් සාගරයට ඔවුන් රැගත් යානයේ ගොඩ බෑමට ස්ප්ලෑෂ් ඩවුන් නියමිතයි. සහන කණ්ඩායම් විසින් හෙලිකොප්ටර් යාන ආධාරයෙන් ගගනගාමීන් මුහුදෙන් ගොඩට රැගෙන විත් ඒ අසල ඇති ඇමරිකානු නාවික හමුදා නෞකාවකට රැගෙන යනු ඇති බවට සඳහන්. නෞකාව ගොඩබිම දෙසට ගමන් කරන අතරතුර එහිදී ගගනගාමීන්ගේ වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව නාසා ආයතනය පවසනවා. ඔරියන් යානය පෘථිවි වායුගෝලයට ඇතුල් වන්නේ පැයට සැතපුම් 25000ක පමණ අති විශාල වේගයකින්. එහිදී වායුගෝලීය ඝර්ෂණය නිසා යානයේ පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 2800ක් ෆැරන්හයිට් 5000ක් දක්වා ඉහළ යනවා. ගොඩබෑමේ ක්‍රියාවලිය ද ස්ප්ලෑෂ් ඩවුන් පැරෂූට් පද්ධතිය යානයේ වේගය අඩු කිරීම සඳහා දැවැන්ත පැරෂූට් 11කින් සමන්විත පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. නිරවදත්වාය පසිෆික් සාගරයේ කලින් තීරණය කරන ලද නිශ්චිත කලාපයකට යානය පතිත කරවීම මෙහි අරමුණයි. සහන මෙහෙයුම නාසා ආයතනය සහ ඇමරිකානු නාවික හමුදාව එක්ව USS සැන්ඩියාගෝ වැනි විශාල නෞකා සහ කුඩා යාත්‍රා භාවිතා කරමින් ගගනගාමීන් සහ යානය ආරක්ෂිතව ගොඩට ගැනීමට සූදානමින් සිටිනවා. මෙම මෙහෙයුමේ වැදගත්කම යනු ආටමිස් 2 සාර්ථක වීම යනු ආටමිස් 3 මෙහෙයුම හරහා වසර 2026 හෝ 2027 වන විට ප්‍රථම කාන්තාව සහ මීළඟ පිරිමි පුද්ගලයා සඳ මත පතිත කරවීමට මාවත විවර වීමයි. ඔබ සඳහන් කළ පරිදි අප්‍රේල් 10 වෙනිදා සිදුවන මෙම ඓතිහාසික ගොඩබෑමේ මුළු ලෝකයේම මහත් උනන්දුවකින් බලා සිටින සිදුවීමක් වනු අනුමානයි. ගගනගාමීන් සිව් දෙනාම නිරෝගීව සහ ආරක්ෂිතව පෘථිවියට පැමිණේවා යන්න අප සැමගේ පැතුමයි.